Hey guys, welcome back to my channel. අද මම ඉන්නේ මිලාන් වල වියා පාදුවා කියන තැන. එතන මම ආවා මේ මගේ යාළුවෙක්ගේ මස්සිනාගෙන් තමයි මෙතන රෙස්ටොරන්ට් එකකට ආවේ. මම මේ හැම වීඩියෝ එකකම පෙන්නන්නේ ඉතාලියේ ශ්‍රී ලංකන්ස්ලා කොච්චර පට්ට ගේමක් ගහනවද කියලා නේ guys. රෙස්ටොරන්ට් එකේ නම මෙලිසා රෙස්ටොරන්ට් කියලා තමයි ඉතාලි භාෂාවේ රෙස්ටොරන්ට් වලට කියන්නේ. එතන තාම අමුතුම වයිබ් එකක් ආවා ඇතුළට ගිය ගමන්. මොකද මට හිතුණා ඔයාලට ඒක පෙන්වන්න. ඉතින් ඔයාලා බලලා ඔයාලගේ අදහස් පෙන්වන්න මේ මිලාන් වල වියා පාදුවා තියෙන්නේ රෙස්ටොරන්ට් එක. සුපිරියටම තියෙනවා ආයි ක්ලාසික් විදියට. මම ඇතුළට ගිහලා ඔයාලට පෙන්වන්න අනිවාර්යෙන් මොකද තත්ත්වය කියලා. රෙස්ටොරන්ට් එක මෙන්න මෙතන මේ ග්ලාස් වලින් තියෙන්නේ පේනවනේ. මෙතන ග්‍රාම ගහලා තියෙනවා රෙස්ටොරන්ට් මෙලිසාස් කියලා. සුපිරියටම තියෙනවා නිකන් වයිබ් එක ඉතාලි කොරියත් එක්කම. අපි ඇතුළට යන් ගිහින් මෙන්න ඔයාලට මේක ඇතුලේ බියර් ඕඩර් කරලා ලිකර් ඕඩර් කරලා ඕන දෙයක් ඕඩර් කරලා බොන්න පුළුවන්. කෑමක් තියෙනවා මෙනු එකක් සුපිරි මෙනු එකක්. අපි ඇතුළට ගිහලා බලමු ටිකක් කොහොමද ලක්ති කියලා. I superi vibe එකක් එනවා guys ඇතුළට එනකොට. ඒ බලන්නේ. එන්න බලන්න guys. ඇතුළට එනකොටම තියෙන ලිකර් ස්ටේෂන් එක. ඊට පස්සේ බියර් ගන්න පුළුවන් මෙතනින්. බලපෙන යුරෝපියන් ස්ටයිල් එකකටම තියෙනවා ප්‍රොෆෙෂනල් ගහලා. right. ඊට පස්සේ කැෂියර් එක මෙන්න මෙතන තියෙන්නේ. ඔයාලට කැමති දෙයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න guys view එක. සුපිරි නේද? සෝෆා එකක් දාලා ඊට පස්සේ ටේබල් 5ක් විතර තියෙනවා මෙතන. රිදෙන්නම තියෙනවා කොහොමද රෙස්ටොරන්ට් එක. මේ ශ්‍රී ලංකන් අයියා කෙනෙක් කරන්නේ ආ. අවංකව සුපිරි view එකක් තියෙනවා. අතුලටම මේ වයිබ් එක ආවේ මට පික්චර් එකේම. මියුසික් එකක් යනවා හැබැයි බලමු එතනට ගිහලා ගහමු. ඊට පස්සේ මෙතන තියෙනවා බියර් රම ඕනම කැමති විදිය. මෙන්න ඔය තමයි කැෂියර් එක ඇතුලේ තියෙන්නේ. අපි පල්ලෙහාට තියනවා බලන්න. පල්ලෙහාටත් යන් මෙන්න මේ විදිහට යනකොට එතනත් ඉඳ ගන්න පුළුවන්. මේ වයිබ් එක මම පෙන්නන්නේ නේද? මේ ලංකාවේ අයියා කෙනෙක්ගේ රෙස්ටොරන්ට් එකක්. ඉතාලියේ මිලාන් වල තියෙන්නේ. බලන්නකොට ශ්‍රී ලංකන්ස්ලා විලා ගහන ගෙහෙම. මොකද මම මේ හැම වීඩියෝ එකකම පෙන්නන්නේ ඉතාලියේ ශ්‍රී ලංකන්ස්ලා කොච්චර පට්ට ගේමක් ගහනවද කියලා නේ guys. මේකයි කියන්නේ හැමෝම කියනවා ඉතාලිය අරකයි මේකයි කියලා. මම නම් කියන්නේ එන්න සුපිරි ගේමක් ගහන්න පුළුවන් රටක් තමයි. ආපු ගාලා ටිකක් කට්ට ගන්නවා. මේ දැන් පරණ කට්ටිය හැමෝම ඉස්සර අලුතෙන් ආපු ඉරේ කට්ට කාපු මිනිස්සු. මෙන්න ඩවුන් ස්ටේර්ස්. එහෙම නැත්නම් පල්ලෙහා තට්ටුවට ගියාම කොහොමද වයිබ් එක කියලා බලන්න. මම මෙතනින් පටන් ගන්නම්. ඔයාලට පෙන්නන්න. මාස්ක් එකක් ගහලා තියෙනවා ෆ්‍රේම් එකක් එක්ක. ඊට පස්සේ මෙතන මෙනු කාඩ්ස් තියෙනවා. මම මෙනු එක ඔයාලට තව ටිකකින් පෙන්නන්නම්. මෙන්න guys වැදගත්ම දේ. මෙතන ඉඳ ගන්න පුළුවන් 40කට 50කට විතර. ඊට වැඩි වෙන්නත් පුළුවන්. කොහොමද වයිබ් එක? මෙන්න පල්ලෙහා තට්ටුවේ තියෙන්නේ ආ. මේ ලස්සනට හැඩ කරලා ඩිසයින් දාලා මේ ඇතුලේ තමයි DJ scene එක සිස්ටම් එක යන්නේ සවුන්ඩ් සිස්ටම් එකනේ. මෙතන අයියා කෙනෙක් සවුන්ඩ් සිස්ටම් එකක් දානවා. මේ මෙතනත් බියර් බොන්න පුළුවන්, ලිකර් බොන්න පුළුවන්. ඒක ඕඩර් කරන්න පුළුවන්. AC දාලා තියෙන වැදගත්ම දෙකයි රස්න කාලේට රස්නෙට දැනෙන්නේ නැති වෙන්න AC දාලා තියෙන. බලන්න ටේබල් එකක් හදලා තියෙන විදිය. එළියේ තියෙන ටේබල් එක මම ඔයාලට පෙන්නන්නම්. කොහොමද ටේබල් එක හදලා තියෙන විදිය. මෙන්න මේ විදියට ප්‍රොෆෙෂනල් යුරෝපියන් ස්ටයිල් එකට මේ රෙස්ටොරන්ට් එක තියෙනවානේ. මම ඒකයි වීඩියෝ එකක් කරන්න පටන් ගත්තේ. මේ රෙස්ටොරන්ට් දැක්ක ගමන් මට වයිබ් එකක් ආවා මේක වීඩියෝ කරන්න ඕන කියලා. බලන්න බිත්තියේ ඩිසයින් දාලා මේ ශ්‍රී ලංකන් අයියා කෙනෙක් කරන්නේ. අන්න එකයි කියන්නේ හැමෝම කියනවා ඉතාලිය සමහර අය. හැමෝම නෙමෙයි සමහර අය කියන ඉතාලිය අරගයි මේකයි. මෙන්න ශ්‍රී ලංකන්ස්ලා විල දාන වැඩ ඉතාලියේ. සුපිරි නමක් හදාගෙන වැඩ පාරක් දාන මේ කොහොමද මෙතන guys? ඩිස්කෝ එකක් වගේ නේද? එයාලා හැමදාම මම හිතන්නේ සිංකර් කෙනෙක් ඇවිල්ලා මෙතන සිං කරනවානේ. කස්ටමර්ස්ලාට කොහොමද? බෆල්ස් දාලා ගිටාර එකක් තියෙනවා.
ගිටාර එක ගා සින්දු කියන්න තියෙන්නේ. ඊට පස්සේ කස්ටමර්ස්ලට දෙනවා සුපිරි ආතල් එක. කොහොමද ගයිස්? පට්ටනේ වීව් එක බලන්න. උම්මගක් අස්සේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා වගේ ෆීල් එකක් තමයි දැනෙන්නේ නේ. ආය අවංකවම සුපිරියටම තියෙනවා ගයිස්. එන්න ඔයාලා මිලාන් වල ඉන්නවා නම් නැත්තම් කොයිල හරි මිලාන් ආවොත් මේ රෙස්ටුරන්ට් එකට එන්න. මම ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අනිවාර්යයෙන්ම. හරි මේ මාස්ක් එකට නම් මම පට්ට ආසයි. ඒක සුපිරියටම හදලා තියෙනවා. අපි බලමු තව ටිකෙන් මෙනු එක කොහොමද කියලා. අපි කෑම දෙකක් ඕඩර් කරා. කෑම එකත් ආවම මම ඔයාලට පෙන්නන්නම්. රිවිව් නම් හොඳ රිවිව් තමයි ආවේ රෙස්ටුරන්ට් එකේ. කෑම හරි හොඳයි කියලා. සුපිරි නේ ගයිස්. ඔන්න ගයිස් අපි ඕඩර් කරේ සීෆුඩ් නූඩල්ස් එකක්. කකුලුව දාලා ඊට පස්සේ සීෆුඩ් හැමදේම දාලා දුන්නා. එතකොට මට වීඩියෝ කරන එකත් අමතක වෙලා මම වීඩියෝ එක විතරයි ගත්තේ. මම කතා කරේ නෑ. ඒ තරම් මට කෑම එක දාපු ගමන් පුල් අවුල් ගියා. මොකද මේ කෑම එක ස්වීඩන් වල කනවා කියන්නේ අපේ 4ක් විතර ඩ්‍රයිව් කරන්න ඕන. ඊට පස්සේ කජු දාලා බැදලා සුදු ලුණුත් එක්ක චිලි පේස්ට් එකක් එක්ක ওই නූඩල්ස් එක දුන්නා. කෑවා කියන්නේ ගයිස් පිඟානේ මෙවර කරා. ඩන්නෑ කතා කරලා. හැබැයි එක පෝෂන් එකයි ගත්තේ ෆුල් එකක්. අපි දෙන්නෙක් කෑවා ගයිස්. හරි වැඩිත් වුණා එක. නමුත් අපි දෙන්නම කාලම ඉවර කරා. ඒ තරම් හොඳට තිබ්බා. එන්න try කරලා බලන්න. සුපිරියක් තමයි. ඔන්න ගයිස් මම ඔයාලට පෙන්නුවා වගේ රෙස්ටුරන්ට් එකේ අපි කෑම එක කෑවා. සුපිරියට තිබ්බා කෑම එක නම් හොඳට දාලා තිබ්බා. අපි කෑවේ සීෆුඩ් නූඩල්ස් එකක් කෑවේ. එකක් උනේ යුරෝ 12ක් හරි 14ක් හරි. හැබැයි අපි දෙන්නෙක් කෑවා. දෙන්නට කා ගන්නත් බැරුව ගියා. කජු එකකුත් දාගෙන කෑවා. නියමයට තිබ්බා කෑම එක නම් සුපිරි. ඇත්තටම ඔයාලා එනවනම් මම ලොකේෂන් එක ෂෙයා කරන්නම්. ඇවිල්ලා බලන්න ගයිස්. සුපිරි රෙස්ටුරන්ට් එකක්. ඇවිල්ලා කාලා බලන්න. නියමයි. ඇත්තට මිලාන් වල ඉන්න අය නැත්නම් පිටින් ඉඳන් මිලාන් බලන්න එන අය මේ රෙස්ටුරන්ට් එකට කෑම එකක් කාලා try එකක් දෙන්න. thank you so much. subscribe කරපිට එනවා. subscribe කරන්න, like කරන්න, share කරන්න මතක කරන්න එපා. thank you so much. ජය ශ්‍රී